මෙතනින් යන්නේ තිසාවේ මතුන. Hi lamai. Hi. අපි අද යනවා ෆීනික්ස් පාර්ක්. ඔන්න කිව්වා වගේම අපි යනවා ෆීනික්ස් පාර්ක්. ඉතින් ෆීනික්ස් පාර්ක් එක කියන්නේ අයර්ලන්තයේ ඩබ්ලින් නගරයේ මැද පිහිටලා තියෙන යුරෝපයේ විශාලතම නගර උද්‍යාන වලින් එකක්. ඉතින් මේ විශාලත්වය අක්කර 1750ක් පමණ වන අතර වර්ෂ 1747 දී තමයි සාමාන්‍ය ජනතාවට මෙම උද්‍යානය විවෘත කරලා දීලා තියෙන්නේ. ඉතින් දැන් අපි පාර්ක් එකට ඇතුල් වෙලා තමයි ඉන්නේ. මේ දවස්වල අයර්ලන්ඩ් වල වින්ටර් එක පටන් අරන් තියෙන නිසා ඔයාලට බලා ගන්න පුළුවන් ගස්වල කොළ එක එක පාට වෙලා තියෙනවා. ලංකාවේ ඉඳන් සීතල රටකට ගියාම ඒ පරිසරයට හැඩ ගැහෙන්න මුල් කාලේ ගොඩක් අමාරුයි. මටත් එහෙම වුණා. ඒ වගේම තාමත් එහෙමයි. මම හිතනවා ඒකට මූණ දීලා තියෙන හැමෝම ඒ ගැන මට වැඩිය හොඳට දන්නවා ඇති කියලා. ඒ තමයි චමාලි අක්කා. ඇත්තටම මේ වීඩියෝ එක කරන්න එයා හින්දා. බලන් ඉන්නවා නම් හායි. මට YouTube වීඩියෝ එකක් කරන්න ඇත්තටම මේ පාර අයිඩියා එකක් තිබුණේ නැහැ. ෆෝන් එකේ බැටරි තිබුණෙත් නැහැ හදිස්සියාව ගමනක් නිසා. ඉතින් චමාලි අක්කා පාරේ සැරින් සැරේ යනකොට මගෙන් ඇහුවා නංගි වීඩියෝස් කරන්න නැත්ති කියලා. ඉතින් පස්සේ මටත් හිතුණා වීඩියෝ කරා නම් හොඳයි කියලා. එහෙම තමයි මම මේ වීඩියෝ එක පටන් ගත්තේ. ඉතින් අද දවස ගැන කිව්වොත් ඊයේ හොඳටම වැහැලා අද පායපු දවසක්. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාලත් අයර්ලන්ඩ් ඉන්නවා නම් මම රෙකමන්ඩ් කරනවා ෆීනික්ස් පාර්ක් එකට ගිහින් බලන්න කියලා. මොකද මෙතන ඇත්තටම හරිම නිදහස් ලස්සන තැනක්. ඉතින් ඔයා ඔයාගේ පාර්ට්නර් එක්ක නම් අයර්ලන්ඩ් ඉන්නේ. ඔයා යන්න ඕනේ තැනක් තමයි ෆීනික්ස් පාර්ක් කියන්නේ. එහෙම නැත්නම් මං වගේ යාළුවොත් එක්ක හරි ගිහින් බලලා එන්න. මම පළවෙනි පාරට තමයි මුවෙක්ව මෙච්චර ළඟට දැක්කේ. මොකද මෙයාලා හරිම හීලෑ මිනිස්සුන්ට. ලංකාවේ නම් එච්චර හීලෑ නැහැනේ. එයාලා අපි දැක්කම දුවනවනේ. ඔයාලට කියන්න බැරි වුණානේ. අද හැලෝවින්. ඉතින් අපි හිතන් හිටියේ සිටි එකටත් ගිහින් එන්න. ඒ වුණාට මේ වෙද්දි කට්ටියටම මහන්සි වගේම බඩගින්න තමයි හිටියේ. ඉතින් හැලෝවින් පැත්තකට දාලා ගෙදර ගිහින් හොඳට ගන්න තීරණය කළා. ඉතින් ඊළඟ වීඩියෝ එක අරන් එනකන් සතුටින් පරිස්සමින් ඉන්න. channel එක subscribe කරලා like කරන්නත් අමතක කරන්න එපා. bye.